ලංකාවේ ඉන්න සමහරක් හරිද මෝඩයෝ මෙන්න මේ වගේ දේවල්ට ඇඩික්ට් වෙනවා. මෙන්න මේ වගේ දේවල්ට ඇබ්බැහි වෙනවා. සමහරක් අය මත්ද්‍රව්‍ය භාවිතා කරනකොට සික් එකට කියලා ගන්නවා තවත්. හැබැයි ජීවිතේ කවදාවත් නම් උඹලට හදාගන්න බැරි වෙයි. ඒ වගේ සිදුවීමක් මේ Facebook එකේ යනවා. චුට්ට බලමුකෝ. චුට්ට බලලා අපි විනාඩි 5ක් කතා කරමු. හැබැයි ඔබ මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් මේ වීඩියෝ චුට්ටක් නරඹන්න. සික්කේ කඩා ගන්න. දවසක මෙච්චරයි. ඔබ අත්පොත් ඉස්සරහද? ලේකක් හරි ගමන චෙක්. ඈ? ලේක්. අරින්චි කොහෙද? ඈ? කොහොමද? ගන්න මේ යාව චෙක් කරන්න මේ. පොලිස් ස්ටේෂන් චෙක් කරන්න. හරි මේක ලයිසන්ස් මේ ගන්න හෙල්මට් එක චෙක් කරනකොට යට ඔක්කොම මේ කවුන්ට් එක ඔක්කොම හරි. යා දාගන්න ජිප් එකට. ඕම්. බහගන්න මේ ඒක. බහගන්න. යාකට තොස් එක කරගෙන මේ පොකට් එක. ඒ ගානේ ගෝ කම කොච්චර ගන්නවද? එන? ඈ? අම්මලා දරුවෝ හදනවා මහන්සි වෙලා. හැබැයි අම්මලා දරුවෝ හැදුවට පස්සේ සමහරක් දරුවෝ ඉන්නවා වැරදි පාරෙමයි යන්න හදන්නේ. වැරදි යාළුවෝ ආශ්‍රය කරාම මේ වගේ තැන්වලට වැටෙනවා. මේ පේනවනේ සික් එක කඩා ගන්න කරන කෙල්ලෙක් කරන අමුතු වැඩක්. පොලිසියට මාට්ටු වෙලා ඒක අන්තර්ජාලයේ වීඩියෝ Facebook එකේ TikTok එකේ ආරෙම ෂෙයා වෙනවා. නමුත් ලැජ්ජාව කාටද? තමන්ගේ අම්මා තාත්තා මේ වීඩියෝ එක බලනකොට මගේ දරුවා මේ මොකද්ද කරගෙන තියෙන්නේ කියලා හිතනකොට කොයි තරම් දුකක් දැනනවද අම්මටයි තාත්තටයි. ඒ නිසා කවදාවත් ඔය අම්මටයි තාත්තටයි ගින්දරක් දෙන්න එපා. අද ලංකාවේ සමහරක් කෙල්ලෝ ඉන්නවා ඔය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. සමහරක් කොල්ලෝ ඉන්නවා මත්ද්‍රව්‍ය වලට ඇඩික්ට් වෙලා ඉන්න හොඳටම. මොකද ඒ මිනිස්සුયો කරන දේ තමයි ඒක පාවිච්චි කරේ නැත්තම් එයාලගේ ජීවිතේ ගැට ගන්න බෑ කියලා හිතනවා. එහෙම හිතන කොටසකින් නෑ. එහෙම වෙන්නේ කවදාවත්. ඔය වගේ දේවල් කරනවා නම් කොහොම හරි නවත්වා ගන්න බලන්න. ලංකාවේ සමහරක් අය බෙහෙත් බොනවා කියලා කියනවා. ඒත් සමහරක් වෙලාවට ඔය බෙහෙත් බොනවා කිව්වට නමුත් තව පාරක් වුණත් එඩිට් වෙන්න පුළුවන් අර නරක යාළුවෝ ආශ්‍රය කරාට පස්සේ. ඔවට එකම හේතුව තමයි මේ වින්දනයක් ලබා ගන්න, ආස්වාදයක් ලබා ගන්න. සමහරක් අය හිතනවා අයිස් ගැහුවට පස්සේ හොඳට ලිංගිකත්වයට එකතු වෙන්න පුළුවන් කියලා. එහෙම කියලා තියෙනවා අනන්ත අප්‍රමාණයක් අපි දැකලා තියෙනවා. හැබැයි සමහරක් තැන්වල කියනවා මේ හොඳට නිදා ගන්න නැතුව වාහන ඩ්‍රයිවිං කරන්න පුළුවන්ලු. එහෙමත් සමහරක් තැන්වල Facebook වල එහෙම කට්ටිය දාලා තියෙනවා. නමුත් එහෙම දේවල් කරන්න එපා කවදාවත්. මොකද දන්නවද? ඔය වගේ දේවල් වලට ඇඩික්ට් වෙන්න එපා කවදාවත්. ජීවිතේ හදා ගන්න බලන්න. ඔය වගේ දෙයකට ඇඩික්ට් වුණොත් එහෙම ජීවිතේ විනාශ වෙන එක නම් ආය අහන්න දෙයක් නෙමෙයි. සමහරක් උන් කියන්න පුළුවන් අද පොඩ්ඩක් ගහලා බලපන්. චුට්ටක් ගහලා බලපන්කෝ ආතල්ලෙක් කොහොමද කියලා එහෙම කියන්න පුළුවන්. හැබැයි එහෙම කියන උන් ගාවට උඹලා ගියොත් උඹලා කරන ලොකුම වැරද්ද වෙනවා. කවදාවත් මිනිහෙක් ගෑනු කෙනෙක් දුන්න පළියට කවදාවත් අයිස් කුඩු ගංජා ගහන්න යන්න හදන්න එපා. මොකද ඔබේ ජීවිතේ විනාශ කරගන්න එකම පාත් එක තමයි යෝක. සමහරක් යාළුවෝ ඉන්නවා මෙන්න මේ වගේ දේවල් වලින් ජීවිතේ විනාශ කරන්නම බලාගෙන ඉන්නවා. මම කුඩු ගහලා ගංජා ගහලා අයිස් ගහලා මේ වගේ තැනකට පත් වුණාට පස්සේ තව එකෙක් ඇදලා ගන්නවා කියන එක ඌට මහ වැඩක් නෙමෙයි, ඌට මහ කජ්ජක් නෙමෙයි. හැබැයි මේ වීඩියෝ එක දකිනකොට බලන්නකො අවුරුදු 23ක කෙල්ලෙක් මේ වගේ දේවල් පාවිච්චි කරනවා කියන්නේ
තමන්ගේ අම්මට තාත්තට සහෝදරයන්ට කොච්චර ලැජ්ජාවද. සමහරක් වෙලාවට තමන්ගේ අම්මා තාත්තවත් මේ වගේ දේවල් වලට පෙළඹිලාවත් නැතුව ඇති. අම්මා තාත්තා සමහරක් වෙලාවට තාත්තා සිගරට් එකක්වත් බොන්නේ නැතුව ඇති. හැබැයි දරුවෝ වැරදි මාර්ගෙ ගිහිල්ලා මේ වගේ දේවල් කරනකොට අම්මට තාත්තට කොච්චර දුකක් දැනෙනවද? හැබැයි මෙහෙම දේවල් කරනවා නම් මත්ද්‍රව්‍ය භාවිතා කරලා ඔබේ ජීවිතේ විනාශ කරගන්න හදනවා නම් උඹ කරන ලොකුම ගොන් වැඩේ තමයි ඕක. පුළුවන් තරම් ඕකෙන් ඈත් වෙන්න බලන්න. වැරදි මිනිස්සු වැරදි යාළුවෝ ආශ්‍රය කරාට පස්සේ ඔබට එහෙම වෙන එක සාධාරණයි කියලා හිතන්න පුළුවන්. හැබැයි බూరు ගැහුවත් එකයි බూరు ගහපු තැන හිටියත් එකයි දෙකෙන්ම එකම දේ තමයි වෙන්නේ. කුදලන් යනකොට ඔක්කොම එකමට තමයි කුදලන් යන්නේ. හැබැයි ජීවිතේ හදාගන්න බලන්න. බලන්නකෝ මේ මහපාරේ මේ පොලිස් සර්ලා මෙතන චෙක් කරනකොට මේව මාධ්‍යවල යනකොට තමන්ගේ අම්මටයි තාත්තටයි මගේ දරුවා නේද මෙතන ඉන්නේ කියලා එහෙම හිතනකොට අම්මලා තාත්තලා කොච්චර දුක් විඳිනවද? එහෙම කරන්න එපා කවදාවත්. මොකද උඹලව හදාගන්න ඔය අම්මයි තාත්තයි මාර විදිහට මහන්සි වෙලා තියෙනවා. මාර විදිහට මහන්සි වෙලා තියෙන නිසා තමයි දරුවන්ට ආදරේ තවමත්. හැබැයි සමහරක් වෙලාවට මේ වගේ දේවල් වලට ඇඩික්ට් වුණාට පස්සේ පොලිසියෙන් අරන් ගියාට පස්සේ දුවගෙන එන්නේ කවුද? ඔය අම්මයි තාත්තයි. නමුත් යාළුවෝ එනවද? ඔය යාළුවෝ කියන කිසිම කෙනෙක් ළඟට එන්නේ නැහැ. මෙහෙම දේවල් කරනවා නම් දෙමව්පිය ගැන හිතලවත් දැන්වත් නවත්වා ගන්න බලන්න. කතා කරනවා නම් මීට වැඩි දේවල් ගොඩාක් තියෙනවා කතා කරන්න. හැබැයි කොච්චර කතා කරත් තේරුමක් නැහැ. අපේ මිනිස්සු ජීවිතේ කවදාවත් හදාගන්න. ජීවිතේ පුළුවන් තරම් හදාගන්න බලන්න. මේ වගේ දේවල් වලට එඩිට් වෙනවා නම් එඩිට් වෙන එක පුළුවන් තරම් නවත්වා ගන්න බලන්න. මම කැලුම් ටීවී